අපේ දවස් ගානකට පස්සේ නේද මේ වැඩට යන්නේ. දවස් කීයක්ද? සඳුදා සිකුරාදා වෙනකන් 6යි. 6යි නෑ 6යි නෙමෙයි වැරදුනා 5යි නේද? සඳුදා ඉඳන් සවුන්දා 5යි ඉරිදා එකක් තිබ්බ එකයි 6යි. දවස් 6යි. දවස් 6කට පස්සේ තමයි ඔන්න මේ දවස් 6ක ලොකු නිවාඩුවක් ලොන් නිවාඩුවක් අරගෙන ඔන්න අද තමයි වැඩට යන්නේ. වැඩට ගිහිල්ලා දැන් ආයෙ හෙට නිවාඩු. අද සෙනසුරාදානේ. අද සැටර්ඩේ හෙට සන්ඩේ. ඉතින් හෙට සන්ඩේ ආයෙ නිවාඩු. ඊට ආයෙ මන්ඩේ වල ආයෙ මේ වැඩ. මාරු ඒකත් සුපිරි අවසරයි. මරු ඉතින් අවුලම්ම නෑ. මේ ඔයාලා දැක්කද ඊයේ මේ සංසරණය වෙනවා මේ අර කාන්තාවක් කඩේකින් මොනවා හරි කඩයක්ද මොකද්ද දන්නේ නැහැ. ඒක හරියට දන්නේ නැහැ. මොනවා හරි හොරකම් කරලා මේ ඒ කට්ටිය අවු කරගෙන ඉවරලා මේ ඇය කොණ්ඩේ කපනවා නේද? ඒක හරිද? මට පේන විදිහට ඒක වැරදි. මට පේන විදිහට ඇත්තට මේක හරි අමානුෂික ක්‍රියාවක්. පව් ඉතින් ඒ ඇත්තටම මම ඒක දැකපු විදිහට අපේ අම්මගේ වයස වගේ අවුරුදු 40ක් 45ක් 50කට කිට්ටු වෙන්න ඕන ගෑනුවෙක් කෙනෙක්. ඉතින් ඇත්තටම පව් ඉතින්. එහෙම මිනිස්සු ඇයි එහෙම හරි හොරකම් කරනවා තමයි. හොරකම් කරාට එහෙම මේ කරන එක හරි අසාධාරණ වැඩක්. මොකද මානුෂී අන්දමින් එයාට පොඩ්ඩක් මොකක් හරි දඩයක් හරි එක්ක නීතිය තියෙනවනේ. නීතිය ක්‍රියාත්මක කරලා මොකක් හරි කරන්න තිබ්බා. එහෙම කරන එක පව් ඉතින් නේද? පව් වැඩක් ඒක. ඉතින් කට්ටිය ඉතින් ලෝන් නිවාඩුවකට පස්සේ අද වැඩට යනවනේ. සමහර කට්ටිය නම් 20 තමයි සමහර කට්ටියට වැඩ පටන් ගන්නෙ. ඒත් අපිට පටන් ගන්නෙ මේ මට පටන් ගන්නෙ ඔන්න අද පටන් ගන්න හෙට නිවාඩු අය මණ්ඩේ වෙලා අය පටන් ගන්න. සමහර කට්ටියට අදත් නිවාඩු හෙටත් නිවාඩු 20 වෙනිදාම තමයි කට්ටියට පටන් ගන්න. ඉතින් මොකද වෙන්නේ කට්ටිය මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයා මොකද කරන්නේ? යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක නොකර. වෙලාව කියලා 6යි කාලයි වෙලාව උදේ. තව විනාඩි 5කින් බස් එක එනවා. ට්‍රාන්ස්පෝර්ට් එක. හරි එහෙනම් ඔය වැඩට යන කට්ටිය පරිස්සමෙන් පාර දෙපැත්ත බලලා මේ ඔය කහයිරි මාරුන පාර දෙපැත්ත බලලා පරිස්සමෙන් වැඩ කරලා ආයෙ ගෙදර එන්න. ඒතකොට එහෙනම් ඊළඟ දවසේ අපි සෙට් වෙමු. බයි.